ආයුවන් ඉස්සල්ලාම මාගේ පේෂක ඔබ සියලු දෙනාගෙන්ම මම සමාවා දිනවා. මොකද මාසයකට අමාරක විතර මට ඔයාලට මේ වීඩියෝ එකක් දෙන්න බැරි වීම ගැන. ඉතින් ඒ වගේම අද මම සතුටු වෙනවා ඔයාලට නැවත වීඩියෝ අරන් ඒමට හැකියාවක් තිබෙන බව. ඉතින් ඒ නිසා මගේ පේෂක සියලු දෙනාටම ගොවිතැන් කරන ඔයාලට ඊටාම සාර්ථක ලෙස පාරම්පරික ලෙස අපේ මේ කුෂිකර්මාන්තය දියුණු කරගත්ත හැටියට මේ මුං වගාවක් හරියට නිවැරදිව මුල ඉඳලා අග දක්වා කරගන්නේ කොහොමද කියන එක මෙන්න මේ පිළිවත් ටික ඔයාලා පිළිපැද්දොත් හොඳට සවන් දීමෙන් ඇහුම්කන් දුන්නොත් මේ විදියට මේ වගාව කළත් ඔයාට කිසිම සතුටකින් හානියක් නොවන විදියට අපිට ඊටාම සාර්ථක අස්වැන්නක් ලබා ගන්න පුළුවන්. හොඳයි. ඉතින් මම ඔයාලට කියලා දෙන්නම් මුල ඉඳලා අග දක්වා හොඳට මේක ඇහුම්කන් දීලා ඔයාලත් මෙන්න මේ විදියට මේ මුන් වගාවක් ආරම්භ කරන්න. එතකොට ඔයාලට ඊටාම සාර්ථක අස්වැන්නක් සහ සත්ත්ව හානි වලින් තොරව මේ වගාව කරගෙන යන්න ආරක්ෂාව ඔයාලට අනිවාර්යයෙන්ම විශ්වය තුලින් ලබා දෙනවා. ඒක සත්‍යයි. අපි නිවැරදිව වගාවක් කරගන්නවා නම් අනිවාර්යයෙන්ම අපිට සූර්ය චන්ද්‍ර ඒ වගේම ග්‍රහ තාරකා අණුව අවබෝධය අනිවාර්යයෙන්ම අවශ්‍යයි. ඉතින් මෙන්න මේ අවබෝධය ඇතුව තමයි අපි වගා කරන්න ඕනේ. මොකද සූර්යාගේ චන්ද්‍රයාගේ සහ ග්‍රහ තාරකා අණුව තමයි අපේ මේ වගාවල් ඊටාම සාර්ථක ලෙස අපිට ඒකේ අස්වැන්න ඵල නෙලා ගන්න පුළුවන් වෙන්නේ. අපේ වගාවල් වැඩි දියුණු කර ගැනීම සඳහා අපේ මේ සඳුගේ ගමන අපි අනිවාර්යයෙන්ම අවබෝධ කරගන්න ඕන. හොඳයි, මම දැන් මේ සඳුගේ ගමන කොහොමද ගමන් කරන මාර්ගය අනුව අපි මේ වගාවට මුල පුරන්නේ කියන එක දැන් මම ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. මේ තියෙන්නේ අපේ සඳු. මේ සඳු දින 28ක් තුල දී අපේ මේ සඳුගේ ගමනාන්තය මෙන්න මේ ක්‍රමයට තමයි අපිට සිදු වෙන්නේ. එතකොට මේ උඩ ඔයාලා දකින්නේ 15ක සඳ. එතකොට මේ දකින්නේ අව අටවක සඳ. ඊට පස්සේ මේ දකින්නේ පුර අටවක, 15ක, අමාවක, අව අටවක. දැන් මම හිතනවා ඔයාලට මේ සඳුගේ ගමන ගැන අවබෝධ ඇති කියලා. දැන් මෙහෙමත් මම පැහැදිලි කරන්නම්කෝ. දැන් අමාවක පෝය තියෙනවානේ. අමාවක පෝය කියන්නේ කරුවල පෝය. එතකොට මේ අමාවක පෝය අපේ මේ පෘථිවියේ යට තියෙන කාල සීමාව තුල තමයි ඔන්න අපිට අමාවක තියෙන්නේ. දැන් මේ අමාවක ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් පුර අටවකට ඇවිල්ලා ඊට පස්සේ 15කට එනවා. 15කට එනවා කියන්නේ ඊට පස්සේ අපිට පෝය දවස. ඒ පෝයෙන් පස්සේ නැවත වාරයක් අව අටවකට ඇවිල්ලා නැවත වාරයක් අමාවකට මේ සඳුගේ ගමන යනවා. ඉතින් මෙන්න මේ අමාවකට යනමයි කියන්නේ අපිට ඒ තනිකරම පෘථිවියෙන් යට තමයි එතකොට අපේ මේ සඳු සිටින්නේ. එහෙමනම් ඔයාලා බීජ රෝපණය කරගන්න ඕනේ. කොයි කාල සීමාවද කොයි දින වකවානු හෝරාවලද කියන එක දැනගන්න ඕනේ. එහෙමනම් මෙන්න මේ ක්‍රමය භාවිතා කරන්න. දැන් මේ අමාවක පෝය ගෙවෙනවනේ. ගෙවිලා දින 7ක් යන කාල සීමාව ඇතුළත පුර අටවක පෝය ලබනවා. එතකොට දැන් මේ අමාවක පෝයෙන් පස්සේ දිනක් දෙකක් වාගේ කාල සීමාවක් ගියාට කමක් නැහැ. දැන් ওই කාල සීමාව ඇතුළත අපි හිතමු සඳුදා දිනක් උදා වෙනවයි කියලා. මෙන්න මේ සඳුදා කියන්නේ සඳු මහා දසාව චන්ද්‍රයාටම අයිති දිනයක් මහා සහ දසාව. මේ සඳු මහා දසාව කියන්නේ අවුරුදු 10ක් තියෙනවා. ඉතින් මේ සඳුගේ කාල සීමාව තුල මේ සඳු මෙහෙමත් මං කියන්නම් මේ සඳු ලබලා ඉන්න කට්ටිය ඉන්නද ඔයාලා හොඳට බලන්න. ඔයාලට මේ තියෙනවා නැකත් මේ උපදිනකොට ඒ නැකත් අනුව සඳු මහා දසාව ලබලා යම් පුජ්‍යලෙක් ඉපදුනොත් එහෙම අන්න එයාලට මේ කුෂිකර්මාන්තයේ ආය ඉතින් කතා දෙකක් නැහැ, කියන්න දෙයක් නැහැ, ඉහෙළම ඵල නෙලන්න පුළුවන්. අන්න ඒක මම නිමාඩුව ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. එතකොට දැන් අමාවකින් පස්සේ උදා වෙන සඳුදා දින තියෙනවානේ. සඳුදා දින උදේ 6 ඉඳලා 7 වෙනකන් සඳුගේ හෝරාව තමයි තියෙන්නේ. එතකොට ඕක තවත් පැහැදිලි කරගන්න ඔයාලට මම මෙහෙමත් කියන්නම්. ඒ සඳුගේ හෝරාව උදේ 6 ඉඳලා 7 වෙනකන් තියෙනවා. ඊට පස්සේ 7 ඉඳලා 8 වෙනකන් සනිගේ හෝරාව. 8 ඉඳලා 9 වෙනකන් ගුරු හෝරාව. 9 ඉඳලා 10 වෙනකන් කුජ හෝරාව. 10 ඉඳලා 11 වෙනකන් නැවත වාරයක් රවි හෝරාව. ඊට පස්සේ 11 ඉඳලා 12 වෙනකන්
සිකුරු හෝරාව. 12 ඉඳලා එක වෙනකන් ඊට පස්සේ බුධ හෝරාව. ඕන්න නැවත ආය එකේ ඉඳලා දෙකනකොට තමයි චන්ද්‍ර හෝරාවක් එන්නේ. එතකොට මේ එකේ ඉඳලා දෙක වෙනකම් මේ ලබන චන්ද්‍ර හෝරාව අපිට ගැනීමට අපහසුයි. මොකද මේක සවස් වරුව නිසා. එහෙමනම් අපි ගන්න ඕන උදේ 6 ඉඳලා 7 ලබන චන්ද්‍ර හෝරාව තමයි අපි භාවිතා කරන්න ඕන. අනේ ඒ තුලින් තමයි අපිට මේ වගාව ඊටාම සාර්ථක වගාවක් කරා යන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම හිතනවා මේ සඳුගේ ගමන අනුව මෙන්න මේ නිවැරදිව මුමුවගාවක් කරගන්නේ කොහොමද කියන එක ඔයාලට ඊටමත් තේරුම් ගත හැකි විදියට වගාවක් කරගන්න පුළුවන් විදියට මම මේ කියලා දුන්න දේ මං හිතන්නේ ඔයාලට වැටහෙන්න ඇති කියලා මම හිතනවා. ඉතින් තවත් අපහැදිලි දෙයක් තියෙනවා නම් ඔයාලට පුළුවන් මට chat එකක් දාලා ඔයාලගේ ඒ අපහසුතාවයන් සහ නොතේරෙන තැන් ආબોධ කර ගැනීම සඳහා කමෙන්ට් එකක් දාන්න. හොඳයි. ඉතින් එහෙමනම් අද ගෙන ආපු වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා මේ නාලිකාව තියාගන්න. ඒ තුලින් ඔයාලට ගොඩාක් දැනුම අවබෝධය ලැබෙනවා. ඒ වගේම ඉක්මන් වගා නාලිකාවට ගිහිල්ලා මේ නාලිකාව තුළ තියෙන වීඩියෝ නරබලා වෙලා දැනුම අවබෝධය ලබා ගන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. ඊළඟ වීඩියෝ එකෙන් සූදානම් වෙලා ඉන්න සියලුම වගාවල් වනසතුන්ගෙන් ආරක්ෂා කරගෙන ඒ වගාවේ ඊටාම සාර්ථක ඵල නෙලා ගන්න පාරම්පරික ක්‍රමවේදයට නැකස් ශාස්ත්‍රයට අනුව ඔයාලට මම ඒ වීඩියෝ එක අරන් එනවා. හොඳයි. ඉතින් එහෙනම් නැවතත් මෙවැනි වීඩියෝ එකකින් ඔබ හමුවට එන ඔබ සියලු දෙනාටම නිදුක් නිරෝගී දීර්ඝායු වේවා.